එයාගේ හිතට ලොකු බයක් දැනෙන්න ගත්තා. අනේ දෙවියනේ මං දැන් මොකද කරන්නේ? තාත්තා බය වෙයි මං ගියේ නැත්තම්. නංගි අපි එනකන්ද බලන් හිටියේ. නෑ මහත්තයා මම මෙතනින් නගින්නම්. නගිනවා හලෝ ඉස්සරහට මං තමුසුව ගිලින්නේ නෑ. අනේ කවිදු අමායා අමායා වැඩ කරන්නේ ගාමන්ට් එක. එයාගේ කතාව ටිකක් දුක්බර කතාවක්. මං එහෙම කියන්නේ එයාගේ අම්මා නැති වෙන්නෙත් එයා පොඩි කාලෙම තමයි. එයාගේ තාත්තා තමයි කුලිය වැඩ කරලා එක එක තැන්වල වැඩ කරලා මේ පවුල රකින්නේ. අමායාට සහෝදරයෝ දෙන්නෙක් හිටියා. ඒ පොඩි මල්ලිලා දෙන්නෙක්. එයාගේ තාත්තට මේ දරුවෝ තුන්දෙනාවත් බලාගෙන එයාට ජීවත් වෙන්න අමාරු හින්දා එයාගේ තාත්තා තනියම කල්පනා කරනවා, අඬනවා. මේ දේවල් බලාගෙන ඉන්න බැරි පොඩි අමායා එයාගේ පාසල් ගමන නවත්තනවා. නවත්තලා එයා තීරණය කරනවා මොකක්ම හරි වැඩක් කරලා මම්මගේ අප්පච්චිට උදව් කරනවා කියලා. අමායාට වයස අවුරුදු 18ක් නැති හින්දා එයාට රස්සාවකට යන්න බෑ. එයා වයස අවුරුදු 14 දී තීරණය කරනවා ඒත් මම කොහොම හරි මගේ තාත්තට උදව් කරනවා කියලා. එහෙම හිතන අමායා එයාගේ ගමේම තොග බඩු කඩේක වැඩට යනවා. බඩු කිරන්න ඒ වගේ දේවල් කරන්න තමයි අමායා එතන වැඩට යන්නේ. එයාට එතන රස්සාව හම්බ වෙනවා. මොකද ඒ ගමේ හිටිය ගොඩක් මිනිස්සු අමායට රස්සාවක් දෙන්න හිටියා. ඒත් අමායට ඉගෙන ගන්න අත දෙන්න නම් කවුරුවත් හිටියේ නැහැ. ඒත් අඩු වයසින් වුණත් එයාගෙන් වැඩ අරගෙන පඩියක් දෙන්න අය නම් ඕන තරම් හිටියා. අමායා ඒ කඩේ වැඩ කරනවා. ඒ වගේම ගමේ වෙන වෙන තැන්වලත් වැඩ කරන අමායා හරියටම වයස අවුරුදු 18ක් වුණායින් පස්සේ එයා දන්න ගැහැණු කෙනෙක් කියපු කීමට කොළඹ රස්සාවකට එනවා. ඒ ගාමන්ට් එක. එයා මේ ගාමන්ට් එකේ රැකියාවට එනවා. එයාගේ තාත්තා අකමැත්තෙන් වුණත් එයාව මේ රස්සාවට එවන්නේ ගෙදර තියෙන අගහිගකම් හින්දාමයි. අමායාගේ තාත්තා අමායාගේ අනිත් සහෝදරයෝ දෙන්නත් එක්කලා ගමේ ජීවත් වෙනවා. අමායාට කොළඹ ඉඳලා අහපව් ගමට යණ්ඩයි එණ්ඩයි බැරි හින්දා එයා ගාමන්ට් එකෙන් දුන්න තැනක නවතිනවා. එයාට ලොකු බයක් දැනෙන්නේ නැහැ මොකද එතන තවත් ගැහැණු ළමයි ඉන්නේ හින්දා. මං කලින් කිව්වා වගේම අමායා මේ ගාමන්ට් එකේ වැඩ කරන්න පටන් අරගන්නේ කලින් විඳ දුක් ඔක්කොම ඉවරයි කියලා හිතාගෙන. මේ විදිහට අමායා එයාගේ වැඩත් කරගෙන පාඩුවේ ජීවත් වුණා. කාටවත්ම කරදරයක් නැතුව. ඒත් අමායාට එක කරදරයක් තිබුණා. ඒ තමයි අමායා වැඩ කරන ගාමන්ට් එකේ මැනේජර් කෙනෙක්. මොකද මේ මිනිස්සයා හැම වෙලාවෙම වගේ අමායා ගැන ඇහැ ගහගෙන හිටියේ. අමායාට එක එක ඒවා කියනවා. අමායාට තිබුණ එකම කරදරේ තමයි මේ ගාමන්ට් එකේ හිටපු මැනේජර්. මේ මිනිස්සයා ගොඩක්ම අමායාට කිට්ටු වෙන්නේ අමායා ගොඩක් ලස්සන කෙල්ලෙක් හින්දා. හැබැයි අමායා නම් මේ මිනිස්සයා දිහා නිකන්වත් බැලුවේ නැහැ. බැල්මකින්වත් අමායා මේ මිනිස්සයාට ඉගියක් දුන්නේ නැහැ. ඒත් මේ මිනිස්සයා අමායාගේ පස්සෙන් එන එක නැවැත්තුවේ නැහැ. හැම වෙලාවෙම වගේ අමායාට මොනවා හරිම කියලා අමායා එක්ක කතා කරන්නම තමයි උත්සාහ කරේ. අමායාට කැමතියි කියලත් අමායා එක්කලා මේ මිනිස්සයා කියනවා. ඒත් ඒ කිසිම දෙයකට අමායා උත්තර දෙන්න ගියේ නැහැ. එයාගේ පාඩුවේ වැඩ කරගෙන එයා හිටියා. පොඩි කාලේ ඉඳලා දුක් විඳපු මේ කෙල්ලට එතනවත් හරියට වැඩ කරන්න හම්බුනේ නැහැ මේ කාලකන්ණි මිනිස්සයා හින්දා. ඌ හිතන්න ඇති දකින කෙල්ල ඌත් එක්කලා නිදා ගන්න ඕන කියලා. සමහර කෙල්ලෝ එහෙම ඉන්න පුළුවන්. ඒත් මතක තියාගන්න හැම කෙල්ලෙක්ම එහෙම නැහැ. ඕනම කෙල්ලෙකුට ඕනම තැනක නිදහසේ වැඩ කරන්න පුළුවන්. සමහර කෙල්ලෝ එහෙම වුණාට එක එකාට ඕන විදිහට නටන්න හැම කෙල්ලම ලෑස්ති නැහැ. කොහොම හරි මේ විදිහට මාසයක් දෙකක් විතර වැඩ කරන අමායා එයාගේ තාත්තට ලියුමක් දාලා මං එනවා තාත්තේ මෙන්න මේ දිනේ කියලා නිවාඩු ඉල්ලනවා. එයාට නිවාඩු ලැබෙනවා. ඒත් එයාට එදා දවසෙත් වැඩ කරන්න වෙනවා. එයාට ගෙදර යන්න වෙන්නේ හවස. හරියටම එයාගේ ගමට යන බස් එක ගන්න නම් එයා කොළඹ ඉඳලා තවත් තැනකට යන්න ඕන. එතනින් පස්සේ තමයි එයාගේ ගමට යන බස් එක ගන්නෙ. ඒත් මං කලින් කිව්ව මැනේජර් මේ 7ට ඕෆ් වෙන්න තියෙන කෙල්ලව රෑ 8:00 විතර වෙනකන් තියා ගන්නවා. එයා මැනේජර්ට කියනවා මට අද ගෙදර යන්න ඕන කියලා. ඒත් මැනේජර් එයාව තියා ගන්නවා. ඒත් ඒ වෙන මොකුත් හින්දා නෙමෙයි. මැනේජර්ට මේ කෙල්ලව තියා ගන්න ඕන හින්දා. ගෙදර යන එක නවත්තන්න ඕන හින්දා. ඒත් වැඩපලෙන් එළියට එන්න හම්බුන ගමන්ම අමායා ඉක්මනට ගිහිල්ලා එයාගේ ඇඳුම් ටිකක් ලෑස්ති කරගෙන ඒ ගිහිල්ලා එයාගේ ගමේ බස් එක ගන්න තියෙන තැනට යනවා. එයා හරියටම 9:09 විතර වෙනකම් බලනවා. ඒත් එයාට බස් එක මග ඇරිලා. එයාට ගෙදර යන්න විදියකුත් නැහැ. අහපව් නැවතිලා ඉන්න තැනට යන්න විදියකුත් නැහැ. මොකද එයා නැවතිලා හිටපු තැන නීතියක් තිබුණා. රෑ 9න් පස්සේ එතෙන්ට එන්න බෑ කියලා. එතන එහෙම නීතියක් තිබුණ හින්දා පොඩි දෙයටත් බය මේ අමායා එතෙන්ට යන්න බය වෙනවා අහපව්. ඒ වගේම තමයි එයා එයාගේ තාත්තට පොරොන්දු වෙලා තියෙනවා අද එනවා කියලා. ඒ කියන්නේ එයාගේ තාත්තත් අද එයා එනකම් බලාගෙන ඉන්නවා. ටිකෙන් ටික පාරේ මිනිස්සු අඩු වෙලා ගියා. එයාගේ හිතට ලොකු බයක් දැනෙන්න ගත්තා.
අනේ දෙවියනේ මං දැන් මොකද කරන්නේ? තාත්තා බය වෙයි මං ගියේ නැත්තම්. ඇත්තටම මේ අමායා ගාව ෆෝන් එකක් තිබුණෙත් නැහැ. මොකද එයා හිතුවේ ඒ සල්ලිත් මම ගෙදර මොකක් හරි වැඩකට අරගන්නවා කියලා. ඒ තරම්ම හොඳ කෙල්ලෙක් තමයි මේ අමායා. දුප්පත්කමට රස්සාවකට ආව තමයි. එයාගේ තාත්තටත් එයා මේ වෙනකොට ලියුමක් දාලා තියෙන්නේ අද එනවා කියලා. ඒ හින්දා එයාගේ තාත්තා අනිවාර්යයෙන්ම මග බලාගෙන ඇති. අමායා බයෙන් ඉන්නකොට එකපාරටම එයාගේ ඉස්සරහා සුදු පාට කාර් එකක් නවත්තනවා. ඒ කාර් එකේ ආපු තරුණයා අමායාට අතින් කතා කරා. ඒත් ඒකට බයයි අමායා එතනින් යන්න හදනකොට ඒ තරුණයා කාර් එකෙන් බැහැලා අමායා කිට්ටුවට එනවා. අමායාට කතා කරන ගමන්ම නංගි පොඩ්ඩක් ඉන්නකෝ. එක්ස්කියුස් මී නංගි. මේ ඇඩ්‍රස් එක තියෙන්නේ කොයි පාරේද? මේක කොයි පාරේද තියෙන්නේ කියන්නෝ? ඒ වෙලාවේ අමායා දකිනවා මේ තරුණයා හොඳටම බීලා ඉන්නේ කියලා. ඒ තරුණයා වැදගත් පාටයි. ඒ හින්දා අමායා ඒ තරුණයාගේ අතේ තියෙන කොල කෑල්ල ඉල්ලගෙන බලනවා. මන් දන්නේ නෑ මහත්තයා. දන්නේ නෑ? එතකොට මං කොහොමද ගෙදර යන්නේ? අද නිදාගන්නේ කොහෙද? අම්මා බලන් ඇතිනේ මං එනකන්. මාර කේස් එක. ඒ තරුණයා ඒ විදිහට කියනකොට මේ අමායා පුදුම වුණා. මොකද මේ තරුණයා එයාගේ ගෙදරට යන්නම තමයි පාර හොයන්නේ. මන් දන්නේ නෑ මහත්තයා මම මේ පැත්තේ නෙමෙයි. මේ පැත්තේ නෙමෙයි? එහෙනම් මෙතන මොකද කරන්නේ? මේ තරුණයා කතා කරනකොට එන මත්පැන් ගඳට අමායාට වමන යන්න එනවා. මොකද අමායා දවල්ටවත් කාලා නැතුව තමයි මේ ඉන්නේ. අමායා එතනම අයිනේ තියෙන කානුවට නැමිලා වමනි කරන්න පටන් ගත්තා. තරුණයාත් ඇස් ලොකු කරගෙන ඒ දිහා පුදුමෙන් වගේ බලාගෙන හිටියා. අමායා වමනි කරලා ඉවර වෙලා අහපව්වේ තරුණයාගේ පැත්ත බැලුවා. තරුණයා ඇස් ලොකු කරගෙන අමායා දිහා බලාගෙන ඉන්නවා. අම්මට සිරි. ඔයා ප්‍රෙග්නන්ට්ද? පිස්සුදනේ මොනවද අහන්නේ? එහෙනම් වමනේ දාන්නේ? අපේ අක්කත් පොඩි එකා හම්බෙන්න ඉන්නකොට ඕම තමයි වමනේ දැම්මේ. අමායට හිතුණා මේ තරුණයාට පිස්සුද? මොනවද මේ කියන විකාර කියලා. එතකොට ඔයා දන්නේ මේ ඇඩ්‍රස් එක කොහෙද තියෙන්නේ කියලා නේ? නෑ මහත්තයා මම කලින් කිව්වේ. එතකොට මං කොහොමද ගෙදර යන්නේ? මට ගෙදර යන්න ඕනේ. මහත්තයාගේ ගෙදර මහත්තයා දන්නේ නැද්ද? මං හැම වෙලේම ගෙදර ඇඩ්‍රස් එක මගේ සාක්කුවේ දාගෙන ඉන්නේ. රැයට පොඩ්ඩක් වැඩි වුණාම මට ගේ හොයාගන්න. දන්නවනම් තමුසෙකින් අහනවද මං? හරි මං හොයාගන්න. තමුසේ මේ පැත්තේ නෙමෙයිනේ. තමුසේ මේ පැත්තේ නෙමෙයි නම් හරි පැත්තට යනවා. තරුණයා වැනි ගිහිල්ලා අහපව් කාර් එකට නැගලා එතනින් පිටත් වෙනවා. අමායා ආයෙමත් බයෙන් ගැහි ඉන්නවා. අනේ දෙවියනේ මට උදව් කරන්න. මගේ තාත්තා දැන් මග බලාගෙන ඇති. එහෙම හිතා S2 කඳුළු පුරවගෙන මේ කෙල්ල බලාගෙන හිටියා. ඒ වෙලාවේ තමයි අමායා දකින්නේ සිගරට් එකක් බිබී පාර දිගේ කොල්ල දෙන්නෙක් එනවා. ඒ වෙලාවේ මේ අහිංසක කෙල්ල හිතා ගන්නවා අනේ දෙවියනේ මේ මගේ අන්තිම රාත්‍රියද කියලා. මචං මේ බලපංකො බං. චීස් බෝලයක් නේ බං. නංගි අපි එනකන්ද බලන් හිටියේ. අමායා වැඩ කරන තැන මැනේජර් ආයෙත් මේ දැන් පාරේදී හම්බ වුණ කොල්ලෝ දෙන්න. මේ එකෙක්ටවත් අම්මෙක් නැද්ද? උන්ගේ අම්මලත් ගෑනු නේද? අහිංසක කෙල්ලෙකුට රෑ වෙලා පාරේ ඉන්න බැරිද? මොකද එහෙම ඉන්න හැම කෙල්ලම බඩුවක්ද? කොහොම හරි මේ අම්මෙක්ගේ බඩෙන් ආපු නැති මේ පිරිමි දෙන්න අමායාට කියනවා. කොහෙද යන්න හදන්නේ? අතේ සල්ලි නැහැ. නිකන් දෙන්න බැරිද? යමුද? මේ ළඟ පොට් එකක් තියෙනවා මන් දන්න. අනේ අයියේ මම ගෙදර යන්නේ අයියේ. අම්මට සිරි අලුත්ම එකක් නේ. අපි හෙට ගෙදර ගිහින් දාන්නම්. අද රෑ අපිත් එක්කලා ඉමු. දැන් යමු. ඒත් ඒකම වගේ කලින් කාර් එකේ ආපු තරුණයා අහපව් මෙතෙන්ට එනවා. ඒ තරුණයා ඇවිල්ලා කාර් එකෙන් බැහැලා අමායේ ඉන්න තැනට එනවා. කවුද උඹලා? යකෝ බඩදරු අම්මෙකුටවත් ඉන්න දෙන්නේ නැද්ද උඹලා? ඒ තරුණයා එහෙම කෑ ගහගෙන ආවට මොකද? එතෙන්ට ආවට පස්සේ අනිත් පිරිමි දෙන්නගෙන් ඇහුවා මේ අයියේ මේ ඇඩ්‍රස් එක කොහෙද තියෙන්නේ? මේ වෙලාවේ අමායටත් පුදුම හිතුණා බැනගෙන ආපු මිනිස්සයා හැසිරෙන විදිහ දැකපුවාම. එතන හිටපු පිරිමි දෙන්නගෙන් එක්කෙනෙක් මේ කොලේ අරගෙන එතනම තියෙන කානුවට විසික් කරනවා. මේ හලෝ පවුනොදී යනවද? බිව්වනම් ගෙදර යනවා ඔයි. ගෙදර යන්න නෙන්නයි යකෝ ගේ හොයන්නේ. මගුලක් කතා කරනවා. අනිත් එක මේ ඉන්නේ බබෙක් හම්බ වෙන්න ඉන්න අම්මා කෙනෙක්. උඹලත් යමල්ලා. මේ නිකන් යනවෝ යන්න මෙලෝ 100ක් නැතුව ගෑනු රකින්න එනවා. මොකද්ද යකෝ කිව්වේ?
කාටද සිහිය නැත්තේ ඈ? එහෙම කියලා එක තරුණියෙක්ගේ කොලර් එකෙන් අල්ලගන්නවත් එක්කම ඈතින් එන පොලිස් ජිප් එක දැකපු මේ තරුණයෝ දෙන්න එතනින් හිමීට මාරු වෙලා යනවා. හැබැයි ඒ එන පොලිස් ජිප් එක එතන නවත්තන්නේ නැහැ. දිගටම යනවා. අමායා ඒ තරුණයාගේ කකුල් දෙක අල්ලලා වඳිනවා. අනේ මහත්තයා නැත්තම් ඒ කොල්ල දෙන්න මට මොනා කරයිද කියලා කියනවා. නැගිටිනවා. මොකද මේ? මොකද මේ කරන්නේ? මං අහපව ආවේ මට කිව්වේ දකුණු පැත්තේ පාරේ යන්න කියලාද වමට හැරෙන්න කියලාද? ඒක අහන්න මං ආවේ. මම මහත්තයාට මොකුත් කිව්වේ නෑනේ. මං කිව්වේ මං දන්නේ නෑ කියලා. ඊට පස්සේ ඒ තරුණයා එයාගේ සාක්කුවට අත දාලා මොනවද හොයනවා. මහත්තයා හොයන්නේ ඇඩ්‍රස් එක තිබුණ කොලේද? ඔව්. ඒක නෑනේ. ඇයි මහත්තයා? ඒක අර කොල්ලෙක් කවුනට විසික් කළේ? අප්පට සිරේ. අයියෝ මං කොහොමද දැන් ගෙදර යන්නේ? මේ තරුණයා වැනි ගිහිල්ලා අහපව් කාර් එකට නගිනවා. කාර් එකට නගින තරුණයා අමායා දිහා බලලා කියනවා නංගි ඔයාට කැමති නම් මං ඔයාට ලිෆ්ට් එකක් දෙන්නම් කියලා. ආයෙත් කාර් එකෙන් බැහැලා එන තරුණයා කියනවා මං බීලා තමයි ඉන්නේ. ඒ වුණාට මගේ ඩ්‍රයිවිං සුවර්. මට බය වෙන්න එපා. එනවා. නැත්තම් අරුන් ආය ආවොත් තමුසෙව හපයක් කරලා දායි. එනවා ඉතින්. අමායාට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. මේ තරුණයා කියන දේ කරන වැරෙන්න. ඒත් මහත්තයා මගේ ගේ මේ ළඟ නෙමෙයි. ගොඩක් දුරයි. ඒක හරි. එතකොට ඔයාගේ හස්බන්ඩ් කෝ? අමායාගෙන් අහන දේවල් වලට අමායාට දෙන්න උත්තර නැහැ. ඒත් අමායා හිතනවා ඒ විදිහටම හිතපු දෙන් ඒක මගේ ආරක්ෂාවට හොඳයි කියලා. බලනවා බබෙක් හම්බ වෙන්න ඉද්දිත් මිනිස්සයා ළඟ නැහැ. ඒ කියන්නේ වැඩක් නැහැනි. දන්නවද මම නම් මගේ වයිෆ් ප්‍රෙග්නන්ට් වුණාම ළඟින් හෙල්ලෙන්නේ මේ කවිඳු එහෙම මිනිස්සෙක්. හරිද? කොහොම හරි මේ කතාවෙන් අමායා මේ තරුණයාගේ නම නම් දැනගන්නවා. හැබැයි ඒත් එක්කම මේ අමායා අඬන්න පටන් ගන්නවා. මේ අඬන්නේ මොකද? අනික මේ තරම් රෑ වෙලා මේ පාරේ මොකද කරන්නේ? මං ගෙදර යන්න ආවේ වැඩ කරන්න ගාමන්ට එක. අමායා සම්පූර්ණ විස්තරේ කවිඳු එක්කලා කියනවා. කවිඳු ඇස් ලොකු කරගෙන අමායාගේ කකුල් දෙකේ ඉඳලා උඩට එනකම්ම බලනවා. ඒත් මේ අමායා ඇඳලා ඉන්න විදිය දැක්කහම කවිඳුට හිතෙනවා කොළඹ ඉඳලාලු එන්නේ. ඒ වුණාට ඇඳලා ඉන්නේ මහ ගොඩේ ටයිප් එකටනේ කියලා. ඒ කියන්නේ ගාමන් කෑල්ලක් නේ. කවිඳු කට කොනකින් hina වෙලා ඒ වචන කියනවත් එක්කම අමායාගේ ඇස් දෙකට කඳුළු පිරුණා. ඇයි සමාජයේ සමහරු මෙහෙම වෙන්නේ? කවිඳු හොඳ මිනිස්සෙක් වුණත් හොඳ මිනිස්සෙක් වගේ පේනුණත් ගාමන්ට් කෑල්ලක් නේද කියලා අමායාට අමුතු විදියට hina වුණා. ගාමන්ට් යන්නේත් මේ සමාජින් ඉන්න අක්කලා නංගිලා නෙමේද? ඒකත් එක රස්සාවක් විතරයි. පාරේ කුණු අදින මිනිස්සයාගේ ඉඳලා ඉහළම රැකියාව දක්වා ඒ රැකියාව වලින් මොනවම හරි දෙයක් මේ රටට සමාජයට ලැබෙනව නේද? ගාමන්ට් එකේ දවසම වැඩ කරන්නේ දහඩිය මහන්සිය කැප කරලා නෙමේද? ඉගෙන ගත්ත අය ඉගෙන ගත්ත නැති අය කියලා වෙන් කිරීමක් ඕනද? ගාමන්ට් වල වැරදි විදිහට ජීවත් වෙන සමහර කෙල්ලෝ ඉන්නවා. ඒක හරි. ඒ වගේම ඔය හොඳට ඇඳලා කරලා යන ඔෆිස් වලත් ඒ වගේ කැත චරිත ඕන තරම් ඉන්නවා. ඒ ගැන එතනින් එහාට කතා කරලා වැඩක් නැහැ. අපි ඒ හින්දා කතාවට යමු. මට දැන්නේ මීටරුනේ. ඔයාව කොළඹ කොල්ලෙක් රැවැට්ටුවා නේද? බඳින්නම් කියලා බබෙක්වත් දීලා මාරු වුණා නේද? ෂිට්. මහා ජරා සත්තු මට නම් පේන්න බෑවකුන්ව. අමායා කිසිම දෙයකට උත්තර දුන්නේ නැහැ. මොකද මේ මිනිස්සයාට උත්තර දීලා වැඩක් නැහැ. මේ මිනිස්සයා සිහියෙන් නෙමෙයි ඉන්නේ. ඒ විදිහට අමායාට හිතුණා. හරි. මේ නම මොකද්ද? මගේ නම අමායා. කවුද තමසේගේ නම ඇහුවේ? මං ඇහුවේ ඔය බඩේ ඉන්න ළමයාගේ තාත්තා. අමායාට මේ අහන දේවල් දරා ගන්න බෑ. එයා ආයෙමත් අඬන්න පටන් ගත්තා. අයියෝ එපා. අඬන්න හොඳ නැහැ. ඔය බබාට හොඳ නැහැ අඬන එක. සෝරි මං අහන්නේ. ඔයා බය වෙන්න එපා. මම ඔයාව ගෙදර ගිහින් දාන්නම්. මගේ අක්කට බබා හම්බ වෙන්න ඉද්දිත් මං තමයි එයාව බලාගත්තේ. ඒත් මහත්තයා මගේ ගෙවල් තියෙන්නේ ගොඩක් දුරනේ. කමක් නෑ. මගේ යාළුවෙක් ඉන්නවා ඔය කියන පැත්තේ. මම අද රෑ එහෙ ඉන්නවා. ඒත් මේ උගේ ගෙදර යන්නත් මට පාර මතක නෑනේ. මේ මගුල බිව්වම මට ඔහොම වෙනවනේ ඉතින්. එතකොට කොහොමද දැන් යන්නේ? ඇයි? ඔයාටත් ගෙදර යන්න පාර මතක නැද්ද? තමුසෙටත් වෙරිද? නෑ මං දන්නවා යන්න. එහෙනම් මට කියනවා. මං එක්කයි යන්න.
අමායා ඒකට ඔළුව වනලා කවිඳුගේ පිටිපස්සෙන් යනවා. ඒ ගිහිල්ලා අමායා කාර් එකේ පිටිපස්සේ සීට් එකට නගින්න හදනවා. ඔය මොකද කරන්නේ? ඔය මොකද කරන්නේ? නෑ මහත්තයා මම මෙතනින් නගින්නම්. නගිනවා හලෝ ඉස්සරහට මං තමුසුව ගිලින්නේ නැහැ. කවිඳු සැරෙන් කතා කරාට පස්සේ අමායා ඉස්සරහ සීට් එකෙන් ඉඳ ගන්නවා. ඒත් අමායාට ටිකක් බය දැනුණා. මොනවා වුණත් මේ ඉන්නේ පිරිමියෙක්නේ. අද කාලේ කාවවත් විශ්වාස කරන්න බෑ. සමහර මිනිස්සු ගෑනු ළමයින් අරන් ගිහිල්ලා මරලා දාන කතා, විකුණන කතා අමායාගේ ඔළුවට මේ වෙලාවේ ආවා. කවිඳු කාර් එක ස්ටාර්ට් කරගෙන හරි දැන් පාර කියන්න කියලා හෙමීට ඉස්සරහට ගියා. ඒ යන අතරේ කවිඳු පාර අහන ගමන් එයාගේ ඔළුව කහනවා. මහත්තයා මේ අර ලයිසින් කියලා බෙහෙතක් තියෙන්නේ. ඒක දැම්මනම් ඕක හරියනවා. මගේත් ඔහම තිබුණා. මං ඒ බෙහෙත් දැම්මම උකුණ හොයා ගන්නවත් නැහැ. වඳ වෙනා යනවා. පව් තමයි. ඒත් හැමතිස්සෙම කහ කහ ඉන්නත් බෑනේ නේද? පිස්සුද ඔයි? ඒ මගේ පුරුද්ද. කොහෙවත් තිරන උකුණෙක් ගැන කියවන ඊයා ඔයි තමුසෙට පිස්සුද? මේ විදිහට කාර් එක ටික දුරක් යනකොට අමායාට කලන්තේ වගේ දැනෙනවා. අනේ මහත්තයා මගේ ඔළුව රිදෙනවා. ඒ මොකද ඒ? මං දවල් ඉඳන්ම කාලා නැහැ මහත්තයා. ඒකයි. අමායාගේ වචන වලින් කවිඳුගේ හිතට ලොකු දුකක් දැනුණා. කවිඳු පාරයිනේ තියෙන නයිට් කඩයක් බලලා වාහනේ නවත්තනවා. අමායා එපා කියද්දි බලෙන්ම කවිඳු අමායාව කඩේකට එක්කයි යනවා. එක්කන් ගිහිල්ලා එයාට කණ්ඩ අරන් දෙනවා. අමායා කෑම කාලා ඉවර වුණායින් පස්සේ අහපව් මේ දෙන්න ගමන ආරම්භ කරනවා. අනේ මහත්තයා මං හින්දා මහත්තයත් කරදරේ වැටුණා නේද? නෑ ඒකට කමන්නේ. බබාලා හම්බ වෙන්න ඉන්නකොට බඩගින්න ඉන්න හොඳ නෑ. අනේ මහත්තයා මට සමා වෙන්න මම මෙච්චර වෙලා කට වහන් හිටියා. දැන් ඇති. මට ළමෙක් හම්බෙන්න නෑ. මහත්තයා එහෙම ඇහුව හින්දා මම පාඩුවේ හිටියා. අමායා ඒ හැමදේම කවිඳුත් එක්කලා කියනවා. මොකක්? ඒ කියන්නේ තමුසේ රංගපෑවද? මට පේන්න බෑ හොමෙවුන්. බයිනවා කාර් එකෙන් බයිනවා. අමායා අඬ අඬාම කාර් එකෙන් එළියට එනවා. හැබැයි ඒත් එක්කම වගේ කවිඳු අහපව් අමායාට කතා කරනවා. එක්ක නගිනවා බොරු කිව්වට කමන්නේ පාරේ දාලා යන්න බෑ. මටත් අක්කා කෙනෙක් ඉන්නවා. අමායාගේ හිතට ලොකු සතුටක් දැනෙනවා. මොකද අමායා හිතුවේ මේ රෑ පාරේ තනියම කරවලේ තනි වෙයි කියලා. එයාගේ හිතට ලොකු සතුටක් දැනෙනවා ආයිමත් කවිඳු කතා කරපු හින්දා. අනේ මහත්තයා මට සමා වෙන්න. හරි ඒකෙන් දැන් වැඩක් නෑ. යමු. පාර කියනවා යන්න. ටික දුරක් යනකොට කවිඳු වාහනේ සෙට් එක ඔන් කරලා සින්දුවක් දානවා. ඒ සින්දුව ඒ ගායකයාත් එක්කම කවිඳුත් කියන්න පටන් ගන්නවා. කවිඳුට මේ සින්දුවත් එක්කම අමායා දිහා බලනකොට අමායා ගැන ලොකු අනුකම්පාවක් ඇති වෙනවා. හැබැයි ඒක අනුකම්පාවක්ම නෙමෙයි. එයාගේ හිතේ අමායා ගැන ආදරයක් ඇති වෙනවා. මේ වෙනකම්ම එයාගේ හිතේ එහෙම දෙයක් තිබුණේ නැහැ. මොකද එයාට බබෙක් හම්බෙන්න ඉන්නවා කියලානේ කවිඳු හිතාගෙන හිටියේ. එහෙම නැහැ කියලා හිතුණාට පස්සේ මෙයාගේ හිතේ අමායා ගැන ආදරයක් ඇති වෙනවා. ඇත්තටම මේ කෙල්ල නම් දිය කිඳුරියක්ම තමයි. දුප්පත් කෙල්ලෙක් වුණත් අහිංසකව අවංකව ජීවත් වෙනවා. එහෙම හිතන කවිඳුගේ හිතේ මේ තරුණිය ගැන ආදරයක් ඇති වෙනවා. කවිඳු අමායට දිය කිඳුරියක් කියලා කියන්නේ මොකුත් නෙමෙයි. මේ වෙලාවේ වාහනේ ප්ලේ වෙන සින්දුව තමයි දිය කිඳුරියසේ සාගරය කියන සින්දුව. මහත්තයා යොහොම් බලන්නේ? නෑ නිකන් මේ ඔයාට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද? නෑ මට එහෙම කෙනෙක් ඕන නෑ. මට මගේ තාත්තයි මල්ලිලා දෙන්නයි බලාගන්න තිබුණම ඇති. ඒකත් එහෙමද? හාකෝ. මහත්තයයි එහෙම ඇහුවේ? ගෙදර එක්කයි යන්න. ඇයි එපාද? මහත්තයා මට විහිළු කරනවද? එහෙමද වෙන්නේ? මේ කවිදු ගාව විහිළු නෑ. හරිද? කවිදු මේ වෙනකන් කරපු උදව්ත් එක්කලා බලනකොට කවිදු හොඳ කෙනෙක් කියලා අමායට තේරෙනවා. අමායගේ හිතෙත් කවිදු ගැන පැහැදීමක් තියෙනවා. ඒත් අමායා මේ දේවල් වැඩි හිතන්න යන්නේ නැහැ. උත්තර නොදීම පාඩුවේ යනවා. එක පාරම වලක් බේරන්න කවිදු වාහනේ පැත්තට කපනවා. අනේ කවිදු. අමායා හිතන්නේ වාහනේ කැලේට යයි කියලා. අමායා එකපාරම බය වෙලා කවිදු අල්ල ගන්නවා. කවිදු ඒත් එක්කම වගේ වාහනේ නවත්තනවා. මොකද මේ? සෝරි මං ඒ වල දැක්කේ ළඟටම ආවට පස්සේ. සෝරි. ඔයා මොකද්ද කිව්වේ වෙලාවේ? මොකද්ද? නෑ මේ මගේ නම කියලා කතා කරා නේද? මම බය වුණා මහත්තයාට කරදරයක් වෙයි කියලා. සමා වෙන්න. නෑ. එහෙම්ම කතා කරන්න. කවිදු කියලා ඔයා ඒක ලස්සනට කියනවා. ඒත් මහත්තයා මං කිව්වනේ මේ තරම් උදව් කරලත් මගේ නම කියන්න බැරිද? හා. තව එකක්. ඒ මොකද්ද? මං
මං ඔයාට ආදරේ. මගේ බොරු නෑ. මට ඇත්ති වෙන්න සල්ලි තියෙනවා. ඒත් මං හොයන්නේ අහිංසක ඔයා වගේ කෙල්ලෙක්. හිතේ තියෙන එක කිව්වා. බය වෙන්න එපා. මගෙන් ඔයාට කිසිම කරදරයක් නෑ. ඕකේ? මට හිතුණා ඔයත් මං වගේම ලස්සනට ජීවත් වෙනවා බලන්න. ඔයා මට කැමති වුණත් නැතත් ඒක ඔයාගේ කැමැත්ත. ඒත් මං ඔයාව ඔය ඉන්න වලෙන් එළියට අරගන්නවා. ඔයා මට කැමති නැති වුණත් හෙට ඉඳන් ඔයාගේ ඔක්කොම කරදර ඉවරයි කියලා හිතාගන්න. අපි ඔයාගේ පවුලේ අයව කොළඹ එක්කගෙමු. මං ඒ දේවල් බලා ගන්නම්. මං කියන එක මූණටම කියන මිනිස්සෙක්. එහෙම මිනිස්සෙක් මේ කවිඳු. අපි යමුද? හරි යමු. හැබැයි එකපාරක් ඔය කටින් අපි යමු කවිඳු කියලා කිව්වොත් අපි යමු කවිඳු. මං කියපු එක ඔළුවේ තියාගන්න. හරි? ඒත් මේ වාහනේ යන්නේ ටික දුරක් විතරයි. එකපාරටම වාහනේ ඉස්සරහින් සතෙක් පයින්නවා. කවිඳුගේ බීමත්කම හින්දා, වෙරි මත හින්දා කවිඳු මේක දකින්නේ ගොඩක් ළඟට ආවට පස්සේ. වාහනේ එතනම තිබුණ ගහක වදිනවා. ඒ එක්කම වගේ පැත්තේ දොර ඇරිලා අමායව එළියට විසි වෙනවා. කවිඳුගේ ඔළුව විතරයි වදින්නේ. ඒ හින්දා කවිඳු වාහනෙන් හිමීට බැහැලා වාහනේ වටෙන් ගිහිල්ලා අනිත් පැත්තේ අමායව බලනවා. එතන කළුවර හින්දා කවිඳුට අමායව හරියට පේන්නේ නැහැ. එහෙම ඉන්නකොට අමායා පිටිපස්සෙන් ඇවිල්ලා කවිඳුගේ අතින් අල්ලනවා. කවිඳු අපි යමු. අමායා මැනිකේ ඔයාට මුකුත් උනේ නෑ නේද? නෑ මගේ අත වැදුනා. ඒකට කමන්නේ අපි යමු. කවිඳු වාහනේ ඉස්සරහා බලනවා. වාහනේ ඉස්සරහට නම් ටිකක් ඩැමේජ් වෙලා තිබුණා. ඒත් කවිඳු අමායවත් වාහනේට නගලා අනිත් පැත්තෙන් ගිහිල්ලා වාහනේට නැගලා වාහනේ ස්ටාර්ට් කරනවා. අනේ මැනිකේ මට සමාවෙන්න. මං හිතලා කරේ නෑ. ඔයාට පොඩි තුවාලයක්වත් නෑ නේද? නෑ මොකුත් නෑ. ඒකට කමන්නේ අපි යමු. කවිඳු වාහනේ හිමීට පිටිපස්සට අරගෙන අහපව් ගමන ආරම්භ කරනවා. කවිඳුගේ ඔළුව වැදුන හින්දා කවිඳු හිටිය ටිකක් ලොකු අමාරුවකින්. ඒත් ඒක එයා අමායට පෙන්නුවේ නැහැ. අමායගෙන් පාර අහගෙන දිගටම යන කවිඳු අන්තිමට අමායලගේ ගෙවල් ගාවට මෙනවා. එතකොට මේකද ගෙදර? මහත්තයාට කියන්න දෙයක් මගේ හිතේ තිබුණා. මහත්තයාට ආදරේ ගොඩක් ආදරේ. ඒ හින්දා මහත්තයා පරිස්සමට ඉන්න. ඔය ඇත්තමද කියන්නේ? හරි මැනිකේ පරිස්සමට ඉන්න. මම ආයේ එනවා. මහත්තයා දැන් යන්න. හරි මම යනවා. ගියාට ආයේ හෙට මං එනවා. ඕකේ? අමායා වාහනෙන් බැස්සට පස්සේ කවිඳු එතනින් පිට වෙනවා. මගක් යන කවිඳු හිතනවා මාර කෙල්ලෙක් තමයි. මෙච්චර උදව් කරලත් මට තේ එකක්වත් දුන්නේ නෑනේ. මහත්තයා දැයි යන්න කිව්වා. කමක් නෑ. ආදරේ කිව්වනේ. ඒ ඇති. මාව ගෙට එක්කයි යන්නත් බෑනේ. ඒක හරි නෑනේ. කවිඳු අමායාට කිව්වනේ එයාගේ යාළුවෙක් ඉන්නවා කියලා. අමායාලා ඉන්න පැත්තේ එහි අදරය නවතිනවා කියලානේ කිව්වේ. එයා එහෙම කියන්නේ බොරුවට. එයාගේ යාළුවෙක් අමායාලා ඉන්න පැත්තේ නෑ. එයා මුළු රෑ පුරාම පාරයිනේ කාර් එක නවත්තගෙන කාර් එක ඇතුළට වෙලා නිදා ගන්නවා. පහවදා උදේම එයාගේ කාර් එක හදන්න දාලා එතන තියෙන වෙනත් කාර් එකක් අරගෙන එයා බැංකුවට යනවා. බැංකුවට ගිහිල්ලා බැංකුවෙන් සල්ලි අරගන්නවා. ඒ සල්ලි එයා අරගන්නේ අමායාගේ තාත්තට දෙනවයි කියලා හිතාගෙන. මොකද අමායාලට සල්ලි නැහැ කියන එක දැන් කවිඳු හොඳටම දන්නවා. අමායාලව හරියමන් තැනකට ගේන එක තමයි කවිඳුගේ එකම බලාපොරොත්තුව. කවිඳු හිතා ගන්නවා මං අමායවයි එයාගේ තාත්තවයි මල්ලිලා දෙන්නවයි ඔක්කොංගම පුදුම කරවනවා කියලා. මේ එක දවසට ඇති වුණ ආදරය. මං අමායලට කොළඹින් ගෙයක් අරන් දෙනවා. අරන් දීලා එයාලා වෙහි පදිංචි කරවනවා. ඔය වගේ දේවල් හිතා කවිඳු අමායලගේ ගෙදර යනවා. කවිඳු කාර් එක අමායලගේ ගේ ගාව නවත්තනවත් එක්කම අමායගේ තාත්තා කවිඳුගේ කාර් එක ගාවට දුවගෙන එනවා. මේ අමායගේ තාත්තා නේද? ඔව් මහත්තයෝ. ඔව් මහත්තයා පොලිසියෙන්ද? පොලිස් ඇයි පොලිස්? මේ අමායකෝ කෙල්ල ඊයේ රැයෙනවා කියලා මට කිව්වට මගේ කෙල්ල ආවේ නෑ මහත්තයෝ. ආවේ නෑ කිව්වේ? මම පොලිසියට ගියා පාන්දරම. පොලිසිය කියනවා ගාමන් ගියා නම් කාත් එක්ක හරි පැනලා යන්න ඇති කියලා. මගේ කෙල්ල එහෙම නෑ මහත්තයෝ. මගේ කෙල්ල එහෙම නෑ.
කවිඳු කල්පනා කරනවා. කවිඳුට මේ හැම දෙයක්ම පිස්සුවක් වගේ. වෙන්න බෑ. මං අමායාව ඊයර ගේගාවින් බස්සවල ගියානේ. ඊයර ඒ කියන්නේ මෙතන පාරගාව කාරය ගන්නවත්තල ගියේ ඒ මහත්තයාද? ඔව් ඒ මංගේ ඉස්සරහා බලන් හිටියේ. ඒ වාහනෙන් කවුරුත් බැස්සේ නෑ මහත්තයෝ. බැස්සේ නෑ. එතකොට මගේ කෙල්ලකෝ. කවිඳු ඒ වෙලාවෙම කාර් එකට නැගලා කාර් එක ස්ටාර්ට් කරගෙන වේගෙන් යනවා. ගිහිල්ලා එයා කෙලින්ම නවතින්නේ කලින් දවසේ රෑ එයාලා හැප්පුණ ගහ ගාව. කවිඳු වාහනෙන් බැහැලා එතන හැම තැනම හොඳට බලනවා. ඒ බලලා පල්ලෙහා පල්ලමට හෙමීට බැහැගෙන යන කවිඳු දකින දෙයින් කවිඳුගේ ඔළුව විකාර වෙලා යනවා. අමායා අනේ මැනිකේ මගේ මැනික නැගිටින්නකෝ. ඔයා මේ දේ මේක වෙන්න බෑ. ඔයා මට ආදරේ කිව්වේ එතකොට. අනේ මගේ මැනික මට බෑ. අයියෝ මට සමා වෙන්න. අයියෝ. කවිඳුගේ වාහනේ කලින් දවසේ රෑ හැප්පුණ වෙලාවේ වාහනේ දොර ඇරිලා අමායාව එළියට විසික් වෙලා ගිහිල්ලා. ඊට පස්සේ එතන පල්ලමට විසික් වෙලා යන අමායාගේ ඔළුව ගලක වදිනවා. ඒ වෙලාවේ අමායා එතනම මැරිලා. ඒත් කලින් දවසේ රෑ කවිඳු ඒ පැත්තට යන්න හදනකොට අමායාගේ අවතාරය ඇවිල්ලා අතින් අල්ලලා කවිඳුව නවත්තනවා. ඒ හින්දා කවිඳු හිතන්නේ අමායා හොඳින් කියලා. අමායාගේ අවතාරය ඒ විදියට කරන්න ඇත්තේ ඒ වෙලාවේ කවිඳු ගොඩක් බීලා හිටියේ. බීලා ඉන්න මිනිස්සෙක් එයාගේ මිනිය දැක්කොත් එහෙම ඒ වෙලාවේ කවිඳුත් අමාරුවේ වැටෙයි කියලා තමයි මේ දේ එයා කරන්න ඇත්තේ. මේ අමායා මැරිලා තියෙන්නේ කාර් එකකින් වැටුණ වෙලාවෙමයි. පොලිසිය කවිඳුගෙන් ප්‍රශ්න කරනවා. අන්තිමේදී මේ සිද්ධිය හින්දා කවිඳුට සිරගත වෙන්නත් වෙනවා. ඒත් හිරෙන් නිදහස් වෙන කවිඳු අමායාට උන පොරොන්දුව ඒ විදිහටම කරනවා. අමායාගේ සහෝදරයෝ දෙන්නගේ ඉගෙනීම් කටයුතු ඒ හැම දෙයක්ම කවිඳු බාර ගන්නවා. එයාගේ වියදමින් කරන්න. ඒ වගේම එයාලට ඉන්න අලුත් ගෙදරකුත් දෙනවා. මාසෙන් මාසේ එයාලගේ අඩුපාඩු හොයලා බලලා මේ කවිඳු ඒ දේවල් කරනවා. කවිඳු අමායා වෙනුවෙන් දෙයක් කරනවා. ඒ තමයි එයා බොන එක. මෙච්චර කාලයක් එයා බිව්වා. ඒ බොන එකත් අමායා වෙනුවෙන් එයා සදහටම නවත්තලා දානවා. කවිඳු අදටත් තනියම ඉන්නේ ඒ වෙච්ච සිදුවීම එයාට අමතක කරන්න බැරි හින්දා. ලබන ආත්මේ හරි ඔයා මගෙම වෙන්න අමායා. කවිඳු ඒ විදිහට තමයි හිතුවේ. ජීවිතේ හරි පුදුමාකාරයි නේද? මත්පැන් හින්දා ලස්සන ජීවිතයක් ලස්සන ආදරයක් නැති වෙලා යනවා. මං YouTube එකේ දාන්නේ නැති කෙටි කතා කෙටි හොල්මන් කතා Facebook එකේ දාන්න හිතාගෙන ඉන්නවා. ඔයත් Facebook ඉන්නවා නම් පල්ලෙහා link එක දාලා තියෙනවා. page එක follow කරලා තියාගන්න. පළවෙනි comment එකෙත් මම link එක දාලා තියන්නම්. ඔයා කැමති නම් ඒ link එකෙන් ගිහිල්ලා page එක follow කරලා තියාගන්න. WhatsApp channel එකෙත් link එක දාලා තියෙනවා පල්ලෙහායි පළවෙනි comment එකේ. අනිත් එක තමයි ඔයාලත් දන්න ඔයාලා අඳුරන කාට හරි වෙච්ච සිදුවීමක් මොකක් හරි ඇත්තම හොල්මන් කතාවක් දන්නවනම් අනිවාර්යයෙන්ම ඒක කියන්න. WhatsApp channel එකට join වෙලා ඉන්න. ඒකේ මගේ phone number එක දාලා තියෙනවා. ඒකට WhatsApp කරන්න ඔයාගේ කතාවක් තියෙනවනම්. ඒ හින්දා ඔයා මොකක් හරි කතාවක් දන්නවනම් අනිවාර්යයෙන්ම WhatsApp channel එකට join වෙන්න. ඒකේ මගේ phone number එකක් දාලා තියෙනවා. ඒකට WhatsApp කරලා මට කියන්න. තවත් කතාවකින් ආයෙත් හමු වෙනකන් මේ Cemetery People මම නිරෝෂන්